අකුසලයට බර වුණොත් දුගතිගාමී වෙනවා. කුසලයට බර වුණොත් සුගතිගාමී. ඔච්චරයි බං. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙන විතරයි. මොකක්ද? හොඳ නරක. ආයේ මේ පැය ගණන් අවුරුදු ගණන් මේ අපි ලෝකෙට පෙන්නන්නේ බලන්න. දැන් මගේ කිසිම ඊර්ෂ්‍යාවක් කුඩු කේලුකමක් මොකවත් නැහැ. දැන් මගේ ක්‍රමේ ඔය ඉන්න පොඩි ආමතුරු ඔක්කොටම මම තැනකට යන්න දීලා තියෙනවා. ඒගොල්ලෝ ධර්මඥානය අවබෝධ කරගන්න ඕනේ, මිනිස්සු එක් වෙන්න ඕනේ, රොක් වෙන්න ඕනේ. හැබැයි වර්තමානයේ ධර්මය කියන තැන විකෘති කරමින් ජනප්‍රියයි සම්මත බණවට රොක් වෙනවා. ත්‍රිපිටකයේ කියවෙන්නේ ඈ ත්‍රිපිටකයේ කියවෙන්නේ නැහැ. මොනවා හරි වල්පල් ටිකක් ගෙන කටහඬ වෙනස් කරලා නැත්නම් ලාලිත්‍යෙන්, කවියෙන්, ගද්දයෙන්, පද්‍යයෙන් බර කියනකොට වැහැන්ත සෙනගක් ගිහලා පොතේ දානවා. දැන් කතෝරු යාඳුරන්ගේ බණකට 50000ක් විතර සෙනගෙ පිටුනේ. එහෙම එදිකුණා නම් බණ 10යි ලංකාවේ කියන්න ඕනේ හැදෙනවා. 50000 ගන්න ඈ එක බණකට 50000ක් එනවා නම් දිස්ත්‍රික් එකකට දාමු. එක දිස්ත්‍රික් එකට බණ 3ක් කියනවා නම් නිවන් දකින්න පුළුවන්. එහෙම එකක් නෑ. යනවා ෆොටෝ ගහනවා, කවි කියනවා, සින්දු දාලා හදලා ඇඩ් දානවා. බණක් ඇහුවයි කියලා කියනවා. අහපු බණකුත් නෑ, ඇහුවට ගමක් නෑ. අහලා කවුද හැදෙලා තියෙන්නේ කියලා කියන්නේ.